අද අපි ඉගෙන ගන්නේ අම්බ සක්කර පේතවත්තුව. දැන් ඒ කාලේ හරි සිද්ධ වෙලා තියෙනවා. වජ්ජීන්ට අයත් විශාලා මහනුවර කියලා නගරයක් තිබුණා. ඒ තමයි මේ අම්බ සක්කර කියන ලිච්ඡවි රජුරෝ හිටියේ. ඒතකොට ලිච්ඡවි රජුරෝ කියන්නේ වජ්ජි කියන්නේ කවුද? සමුහාණ්ඩුවේ හිටපු එක රජ කෙනෙක්. එතකොට මෙයා හරි සල්ලාලයක්. ගෑනු පෙන්වන්න බෑ. එතකොට මෙයා කොච්චර සල්ලාලද කියන්නේ ගෑනු කෙනෙකුට හිත ගියොත් මෙයාට නිින්ද යන්නේ ආය. ඒ කෙනා තමාගේ ග්‍රහණයට ගන්නකම් නිින්දක් නැහැ. එම් බඳු කෙනෙක්. ඉතින් ඔන්න ඒ කාලේ මෙයා මොකද කරන්නේ? එක්තරා දවසක් වීදි සංචාරේ යනවා. ඒ කියන්නේ මෙයා නගරේ රජෙක් හැටියට සංචාරය කරනවා. ඒ නගරේ හිටිය එක්තරා ලස්සන කාන්තාවක්. ඒ කියන්නේ සම්මුතියෙන් ලස්සනයි. කොච්චරද කියන්නේ මේ කාන්තාව කෙනෙක් දැක්කට පස්සේ උමුතු වෙන නිකම්ම කට ඇරිලා බලාගෙන ඉන්නේ. කටවහ ගන්නත් අමතක වෙනවා. එච්චරට උමුතු වෙනවා. තමන් මැස්සෙක් කට ඇතුළට රිංගලා කියලා ටිකක් අරන් ගත්තන්නේ නැහැ. අර කාන්තාව ඉන්නකම්. ඉතින් මේ බව දන්නවා මේ කාන්තාවගේ සැමියා. එයි දකින මේ කාන්තාව දිහා බලනයි ඒ අතේ තියෙන දේ බිම දා ගන්නවා. එතකොට වලවල් වලට වැටෙනවා. එච්චරට මෙයා ලස්සනයි. මේ රටේ රජුරුව අතර මේ අම්බසක්කර කියන රජුරුවොත් කාන්තාවන්ට පෙරේතයි කියලා දන්නවා. ඔන්න එදා අම්බසක්කර රජුරුව වීදි සංචාරය කරනවා කියලා ආරංචි වුණා. ඉතින් මේ කාන්තාව බැඳලා හිටපු සැමියා හරි ගුණගරුක මිනිස්සෙක්. අහිංසකයි. හැබැයි මෙයා පොහොසත් කෙනෙක්. එතකොට කාන්තාවට කිව්වා වීදි සංචාරය කරනවල වල සල්ලා රජුරෝ එළියට නම් එන්න එපා. හදීසියවත් ඔයා දැක්කොත් මගේ ජීවිතෙත් ඉවරයි. අපේ පෞල් ජීවිතය ඉවරයි කිව්වා. ඒ නිසා ඔයා එන්න එපා එළියට. ඔයා ගේ ඇතුළට වෙලා ඉන්න කිව්වා. නෙමෙයි ගෙදර ඉස්සරහින්මයි යන්නේ. යා නගරෙමයි ගෙදර තියෙන්නේ. ගෑනු කෙනත් හා කියලා හොඳයි කියලා හිටියා. දැන් රජතුමා එනකොට දැන් සාමාන්‍ය කෙනෙක් යනවා වගේ නෙවෙයිනේ. රාජශ්‍රීයෙන් යුක්තව ඇතා පිට නැගලා සීසත් දරාගෙන මිනිස්සු ඉතින් හරි ආසයි බලන්න. ඉතින් රාජාභරණයෙන් සැරසිලා. ඉතින් රජතුමාත් හරි උජාරුවට රාජ ලීලාවෙන් එහෙමනේ යන්නේ. පෙරහැරින් යන්නේ. දැන් රජතුමා වුණ දැන් රාජ පෙරහැරින් එනවා. මිනිස්සු ඉතින් හරි සතුටින් අම්බසක්ක රජතුමාට ජයශ්‍රී මහරජතුමනි ජයශ්‍රී කියලා කෑ ගහනවා. ගෑනු කෙනාට ඇතුළේ ඉඳලා ඉන්න බෑ. රජතුමා දිහා බලන්නම හිත. ගෑනු කෙනා මොකද කරේ? හිමීට නැංග උඩ තට්ටුවට. දැන් රජතුමා ඉතින් වීදි බලනවා, නගර බලනවා, ඊට පස්සේ ගොඩනැගිලි බලනවා. රජතුමා උඩ ගොඩනැගිලි බලනකොට දන්නේ නැහැ ගෑනු කෙනා රජතුමා උඩ බලනවා කියලා. ගෑනු කෙනා එබිලා බැලුවාම බලනකොට දෙන්නට දෙන්න මුහුණේකට මුණ ගැහුණා. ගෑනු කෙනා උඩින් බලනවා, රජතුමා තව පිටින් ඉඳලා බලනවා. රජතුමාට පෙරුණ එකපාරට ආකාශේ පුන්සඳක් පෑවුවා වගේ. ගෑනු කෙනෙක් මෙනින්ම හැංගුණා. එතකොටම රජතුමා තුල විශාල වෙනසක් අටගත්තා. රජතුමාගේ කට ඇරුණා. දැන් මැස්සෝ යනවා. මේක බලාගෙන ඉඳලා කවුද? පුරෝහිත. එතකොටම කිව්වා පුරෝහිත දැක්කද කිව්වා. මගේ වෙනසක් හටගත්තා දැක්කද කියලා ඇහුවා. එහෙමයි රජතුමනි. මොකද්ද කිව්වා. අර සඳලු තලයේ කටවහපන්. හිමීටම බහැලා ගිහලා බලන වරෙන් සස්සාමිකයිද අස්සාමිකයිද කියලා. ඒ කියන්නේ සැමියෙක් ඉන්නවද නැද්ද? බලලෙල කිව්වා සැමියෙක් සිටි. කම් නැත. සැමියා මොකද කියලා බලාපන්. ඊට පස්සේ බලාගෙන ඉවල විස්තර කිව්වා. සැමියාට පණිවිඩ යවුවා ගෙන්නුවා. කිව්වා ඔබ කෙරෙහි රජු හරි පැහැදීමෙන් ඉන්නේ. දැන් මිනිසයා දන්නවා මේ මොකටද එන්නේ කියලා. ඔබ කෙරෙහි මනා ප්‍රසාදයෙන් ඉන්න කෙනෙක්. ඔබ හොඳට වැඩපල කරනවල නේද? හොඳ ක්‍රියාදාමයක නිරත වෙන කෙනෙක් හොඳ කෙනෙක් කියලා ආරංචි. නෑ රජතුමනි මං එච්චර පුළුවන් කෙනෙක් නෙවෙයි. මම මේ දුර්වල මිනිහෙක්. නෑ එහෙම කියන්න එපා. රාජ උදාසට ලක් වෙන්න දදන්නේ. ඔබගෙන පැහැදීම ප්‍රයෝජනෙ ගන්නට කිව්වා. ආන් තියෙනවා විමාලිගයට කිට්ටු බංගලාවක්.
ගෙදර ඇත් එක්ක මේ නතර වෙන්නකෝ කිව්වා. කරගන්න දෙයක් නැහැ. කාගේ යනද? රාජානෝ නෙවෙයි. දැන් ඔන්න ගෙදර ඇත් එක්ක වෙවිලා නතර වෙනවා. එනවා නෙවෙයි. වදකස්ථානට එන හරකා වගේ එවිල්ලා ගෙදර නතර වුණා. බියෙන් ඉන්නවා. කොයි වෙලාවේ රජතුමා තමාව මරවයිද දන්නේ. ඔන්න එක්තරා දවස් දෙකක් යද්දි කැඳවනවා කිව්වා. හවස් වරුවක. දැන් අපි කියමුකෝ ඒ කාලේ සාමාන්‍ය ගෙවල් වල ගේට්ටු නම් අරින වහන වෙලාවක් නැහැනේ. නමුත් රාජ්‍යයක ඇතුළු නුවර පිට නුවර කියලා ප්‍රදේශ දෙකක් තියෙනවා. ඇතුළු නුවර කියන විශාල ප්‍රාකාරයක් බැඳලා එක දොරටුවක් තියෙනවා. ඒකේ දොරටු පාලෙක් ඉන්නවා ප්‍රධාන වශයෙන්. තවත් කට්ටිය ඉන්නවා. වෙලාවට වහනවා, වෙලාවට අරිනවා. වෙලාවට වැහුවට පස්සේ ආයි කිසි කෙනෙකුට යන්න දෙන්න බෑ. රාජානෝනේ ඒක අරින්න. එතකොට වෙලාවට ඇරියට පස්සේ ගැටලුවක් නැහැ. එතකොට අඳුරන අය පරීක්ෂා කරලා එහාට මෙහාට යවනවා. දැන් ඔන්න හවස් වේගනෙද්දී රජතුමා ආරයා කැඳෙව්වා. කිව්වා මෙතෙන්ට. යහළුවේ මට 아무තු නෑමක් තියනවාද කිව්වා. රාජශ්‍රීයෙන් යුතුව මන් නාන්නේද. ඒකට ඉතින් හරි සුන්දර නෑමක් කියලා කිව්වා. ඒකට මට අවශ්‍ය කරන දෙයක් තියෙනවා. හිමාලයේ කිට්ටු විලක් තියෙනවා හවල් තැන. ඒ විලේ ලස්සන ඕලු වර්ගයක් තියෙනවා විල මැද. රතු ඕලු වර්ගයක් තියෙන ඒ ඕලු මල් ටික ඕනේ. ඊට අමතරව ඕනේ මැටි තියෙනවා විලේ ඇතුලේ. නවනීත මැටි. ඒ නවනීත මැටිත් ඕනේ. මැටි ගාලා ඕලු මල් වලින් පැලඳගෙන ඒව වතුරේ පා කර මන් නාන්නේ කිව්වා. ඒ විලේ ඉන්න රකුසෙක්. භයානක රාක්ෂයෙක්. ඉතින් බහින අය මැරෙනවා බිලි ගන්නවා. ඒකත් ආරංචි. ඊට පස්සේ මෙයා මොකද කරන්න දෙයක් නැහැ. දැන් ගිහිල්ලා එන්න වෙලාවත් මදි. මෙයා වේගෙන් ගියා. රජතුමාට වන්දනා කළා කිව්වා ඉක්මනින්ම තියෙන එකක් බැනලා දෙන්න. මම යනවා කියලා වේගෙන් දුවගෙන ගියා. රජතුමා අනකලා කාටද දොරටු පාලකයන්ට අද අර මිනිහා මෙහෙට එන්න පුළුවන් වේලාසනේ මොකක් කර උඩර වැට්ටියකින්. ඒක යන විදියට එන්න හම්බෙන්නේ විලේ රකුසට හො ගොදුරු වෙනවා. නැත්තම් ලේසියකින් ගන්න හම්බෙන්නේ නෑවා. දවස් දෙකක් ගියත් ලේසියකින් ගන්න හම්බෙන්නේ නැවේ දේවල්. හදිසියෙ ආවොත් එහෙම වේලාසෙන් ගේට්ටුව වහන්න කිව්වා. පැයක් විතර තිබ්බට කමන්නේ ගේට්ටුව වහන්න කිව්වා. ආවොත් එනවා දැක්කොත්. මේ මිනිස්සයා ගියා. ගිහිල්ලා විල වටේ කැරකෙනවා. බහින්න විදියක් නැහැ. කරන්න දෙයක් නැහැ. කෑමික ගත්තා. අරගෙන භාගයක් කන්ලා වීසි කරා කොටද වතුරට වීසි කරලා කියනවා මේක යම් තාක් මාළු ඇද්ද ජීවින් ඇද්ද උන්ට මේක ආහාරයක් වේවා. මේ පින මේ ආශ්‍රිතව දෙවියෝ ඇද්ද ඊළඟට අමනුෂ්‍යයෝ අක්ෂය භූතේ කවුරු හරි ඇද්ද මේක අරගෙන ඉන්න අය ඇද්ද ඊයල්ට මේ පින අනුමෝදන් කරනවා කියලා. පිනින් පුදද්දී අර අමනුෂ්‍යයා හිත පැහැදුනා. අර දරුණු රාක්ෂයාට හිතුණා මේ මට පිනින් පුදනවනේ මාව. ඒ වගේම අර මනුස්සයෙක් තිබුණු ගුණගරුක භාවයටත් පැහැදීමක් ඇති වුණා. බලන්න දැන් අර සත්ක්‍රියාවට අමනුෂ්‍යයා පවා සංවේදී වුණා. ඊට පස්සේ ඒ රාක්ෂයා එහෙම සංවේදී වෙලා එයා වෙන වෙසක් මවාගෙන වයසක මිනිස්සුගේ වේශයක් අරගෙන උණ දැන් මෙයා පැමිණෙනවා. කවුද? රකුසා. පැමිණලා අහනවා පුතේ ඇයි මේ දුකින් වගේ මොකද මේ කියලා. අනේ තාත්තේ මට මේ විලට බහින්න විදියක් නැහැ. මේකේ නවනීත මෙටි මට අර මල් ටිකයි වනේ. ඉතින් කියන්න එපාය. මම අරන් තිබ්බ ටිකක් තියෙනවා යමුකෝ කියලා යම් තැනකින් මෙයාට ඒ ටික අරන් දුන්නා. මෙයා වේගෙන් දැන් දුවගෙන එනවා. වේගෙන් දුවගෙන ඉද්දී ගේට්ටුව තව වහන්න වෙලා තියෙනවා. හැබැයි මිනිස්සු දැක්කයිනවා කියලා වේගෙන් ගේට්ටුව වහන්න ගත්තා. කෑ ගහන එපා කියලා. කෑ ගැහුවට මොකද? ගේට්ටුව වැහුවා. එතකොට මේ දකුණු වාහල්කඩ දකුණු දොරටුව දකුණු පැත්තට තියෙන දොරටුව ඒ ළඟ තමයි මේ දඬුවම් ලබන අයට දඬුවම් කරන්නේ. විශේෂයෙන් මුල තියන අය ඊළඟ තමයි මුල තියලා තියෙන්නේ. එතකොට අර ගේට්ටුවෙන් පිට වෙන ඇතුළ වෙන බලා ගන්න මේ වැරදි කරොත් වෙන විපාකය. මේ ජීවිතේමත් විඳින්න වෙන දේවල් කියලා බලා ගන්න තමයි ඒක කරලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙයා හවස් වේගෙන එනකොට රෑ වේගෙන එනකොට තමයි මේක දැන් ගේට්ටුව වැහුවා. මෙයාට කර කියා ගන්න දෙයක් නැහැ. තාප්පෙට ඔලුව ගහන් නිදාගත්තා.
නිදාගෙන ඉඳි දැන් කවුරුවත් නැහැ පේන්න වෙන. සාක්ෂියට කවුරුවත් නැහැ. ඔන්න නිදානේදී රෑ දෙගොඩ හරියේ මෙන්න අහසින් කෙනෙක් දෙවියෙක් වගේ කෙනෙක් ඇවිල්ලා උල උඩ ඉන්න මිනිහක්ද හිතුවේ මැරිලා කියලා. නමුත් කෙනෙකුට කියනවා ජීවත් වෙන්න මැරෙන්න එපා. මැරෙන්න එපා. ජීවත් වෙන්න ජීවිතය අදිෂ්ඨාන කරගන්න කියලා. ඒතකොට දැන් මෙහෙම වෙද්දී ඔන්න දැන් ඒ සිද්ධිය දැක්ක. පහවදා ගේට්ටු ඇරලා අර මිනිස්සයව ඇතුළට ගත්තා. රජතුමා ඇතුළට අරගෙන අහනවා අර ඒත්තුලට මිනිස්සයව. දැන් රජතුමාගේ නෑම නැති කරපු මිනිස්සයව. රාජද්‍රෝහී. මට දැන් නෑමක් නෑ නීයේ. ඒ නිසා අනිවාර්යයෙන්ම හිස ගසා දානවා. නැත්තම් ඔබට සාධාරණ කරුණු තියෙනවා. නිදහසට කරුණු තියෙනවා ඉදිරිපත් කරන්න කිව්වා මහරජතුමනි මම වෙලාවට ආවා. වෙලාවට ගෙනාව ගේට්ටුවේ හොයලාසින්. ඒක වෙන්න බෑ. මොනවද සාක්ෂි? කවුද සාක්ෂිට ඉන්නේ කිව්වා. රජතුමනි ආනර උල උඩ ඉන්න කෙනා සාක්ෂි කිව්වා. මැරිලා නැහැ කිව්වා. එයා බලන්න එනවා පෙරේතෙක්. එයා සාක්ෂි දෙයි කිව්වා. එයාට හොඳයි කියාවක් තියෙන කෙනෙක්. මට ඔය පෙරේතිය භූතිය විශ්වාස නැහැ. බොරු කියන්න පොඹ කිව්වා. බොරු කියන්න එපා. රජතුමනි මගේ ජීවිතය බේරගන්න මම කියන දෙයට රජතුමනි මගේ අවසාන කැමැත්තනේ. ඇවිල්ලා බලන්න අද රෑ කිව්වා. රජතුමා මොකද කරන්නේ? හරි මේ කියන එක ඇත්තද කියලා බලන්න කඩුවකුත් අරගෙන ගියේ බොරු කිව්වොත් ගහනවා බෙල්ලට කියලා. ගිහලා දැන් බලාගෙන ඉන්නවා රෑ දිගට හරි වීගෙන ඉදි මේන් ඉන අහසින් කෙනෙක්. අස්සෙක් පිටින් නැගලා එන්නේ. අහසින් එන්නේ. හරි ලස්සනයි තරුණ කෙනෙක්. මුළු දස දිසාව බබළුවගෙන ඉන්නේ සුවඳ හමනවා. ඇවිල්ලා කියනවා ජීවත් වෙන්න ජීවිතේ ශ්‍රේෂ්ඨයි. ජීවිතේ. එතකොට රජතුමාට පුදුමය තුණා. මේ මොකද මේ වෙන්නේ? ඇහුවා. මේ උල උඩ ඉන්න මිනිස්සයන්ක ප්‍රේත ජීවිතයක් ගෙවනවා වගේ. ජීවත් වෙන්නෙත් නැහැ. මැරිලත් නැහැ වගේ. ජීවත් වෙනවා නම් මෙයා යන්නේ කෙනෙක් වෙන්න කතා බහ කරන කෙනෙක් වෙන්න. මැරිලා නම් කුණු වෙලා ඉන්න ඕනේ. දෙකම අතරතුර ඉන්නවා වගේ. එඹදු කෙනෙකුට මේ උල උඩ ඉන්නේ. කොහොඹුලක නංග වල ඉන්නේ. උල භාගයට බැහැලා ටිකක්. එඹදු කෙනෙකුට ජීවත් වෙන්න කියලා මහ දුකක ඉන්නේ. මැරෙන එක හොඳයි නේ ඊට වඩා. ඇයි එහෙම කියන්නේ කියනවා. මම මෙයා මගේ බෑනා. එතන මට තිබුණා කඩයක්. මේකෙම කඩයක් තිබුණා වීදී. ඉතින් මෙයා එක දවසක් හොර බඩු වගේක් ගෙනල්ලා කඩේ හංගලා මන් දන්නෙත් නැහැ. ඉතින් රජයෙන් පැන්න මේ ආරංචියට අපි දෙන්නම අල්ලගත්තා. මෙයාට දැඬි දඩුවම් දෙන්න කියලා උලේ තිබ්බේ කියනවා. මම හොර බඩු ළඟ තියාගත්තා කියලා මගේ හිස ගසා දැම්මා. මං ඊට පස්සේ තමයි මේ ඉපදුනේ කිව්වා. ඊට පස්සේ කියනවා එහෙමනම් දැන් මෙයා ඇයි මේ ජීවත් වෙන්න කියන්නේ? මෙයා මැරුණොත් එimhe නිරේ යන්නේ කිව්වා. මෙයා හොරානේ. නිරේට වඩා උල උඩ ඉන්නේ කොහොමද? උල උඩ නමුත් මනුස්ස ජීවිතය ඉන්නේ කිව්වා. ඒ නිසයි මම මේ කියන්නේ. ඊට පස්සේ කිව්වා එහෙමනම් දැන් ඒ කාරණේ මම දැනගත්තා. දැන් ඔබේ මේ ශරීරයෙන් සුගන්ධ විහිදෙනවා. සුවඳ පුදුම සුගන්ධයක්. ඒකට හේතුව මොකක්ද? මේ ආලෝකය විහිදෙනවා ශරීරයෙන්. ඒකට හේතුව මොකක්ද? ඔබේ අස්සෙක්ගේ පිටේ ලස්සන අස්සෙක්, ඉඹදු අස්සෙක්, ඉඹදු අහසින් යන කෙනෙක් මනුස්ස ලෝකේ රජෙච්ච අපිටවත් නැහැ. ඒකට හේතුව මොකක්ද ලැබෙන්න? හැබැයි ඔබ ඉන්නේ එළිවැල්ලෙන්. නිර්වස්ත්‍ර වෙන්නේ. ඔය නිර්වස්ත්‍ර වෙන්න හේතුව මොකක්ද කියලා. දැන් කාරණා 4යි එතන. කිව්වා මම සිල්වතුන්ගේ ගුණවතුන්ගේ ගුණරාවේ කිව්ව අගුණ කියන්න ගියේ නැහැ. සමහරු නැති අගුණ හොයනවනේ. අගුණ නැහැ ආරූඪ කරනවා. මේ සම්මාදිට්ඨිකව ධර්ම දේශනා කරද්දී ධර්මයේ සිද්දී එහෙම කියද්දී මනාකොට වතපිළිවෙතේදීලා එද්දී බයිනවා. නොයෙකුත් කතා කියලා ගරහ කරනවා. එතකොට එහෙම ගරහ කරන්න උදවියක් ඉන්නවා. අභූත චෝදනා කරන්න උදවියක් ඉන්නවා. අගුණ කියන්න උදවිය ඉන්නවා. හැබැයි මං එහෙම දේවල් කරන්න මං කියන්නේ. මම ගුණේ විතරක් දැක්කේ. ගුණේ පෙරලා අරගෙන ගුණ ප්‍රකාශ කළා කිව්වා.
ආන්ගේ ගුණවතුන්ගේ සිල්වතුන්ගේ උතුමන්ගේ ගුණ කියපු නිසා ගුණ සුවඳ විහිදපු නිසා මගේ ශරීරයෙන් සුගන්ධය විහිදෙනවා කිව්වා. ඒතර මේ එළිය විහිදෙන්නේ. එළිය විහිදෙන්නේ මම පැහැදුණු සිතින් හිටිය පහන් සිතින්. මං තරහා ගත්තේ නැහැ. මොන දේ කිව්වත් අනේ ඔළුව පාත් කරගෙන මම හිටියා හොතින් කිව්වා. සමහර මිනිස්සු නැද්ද එහෙම? මොන දේ කිව්වත් තරහා ගන්නෑ. පහන් සිතින් වාසය කරපු නිසා මගේ ශාරීරිය ප්‍රභාස්වරයි. ඊට පස්සේ ඔය අස්සය ලැබුණේ කොහොමද? කියනවා මගේ කඩේ ඉස්සරහා තිබුණ නරාවලක් නිකන් මඩවලක්. ඉතින් මිනිස්සු කියනකොට ඕක බැහැ තමයි යන්නේ හැම කෙනාම යන්නේ. මම මොකද කරන්නේ ළඟ ඒ කිට්ටුව කඩේට කිට්ටුව කැලාවේ මැරිලා හිටපු හරකෙක්ගේ ඔලුවක් සුදු වෙලා තිබුණා. ඉතින් ඔලු කට්ට ගෙනල්ලා අර වල මැදින් තිබ්බා. ඊට පස්සේ මිනිස්සු ඒකට අඩිය තියලා තමයි එහා පැත්තට ගොඩ වුණේ. ඒ නිසා පිරිසුදු වෙලා ගමන ගියා. ආන් ඒ පිනට පාරි ඔලු කට්ටක් තියලා ඒ පාර සකස් කරපු පිනට මට මේ අස්සය ලැබුණා කිව්වා. ඉතින් හෙලිවැල්ලෙන් ඉන්නේ කිව්වා. මම එක දවසක් කොල්ලොත් එක්ක ගියා නාන්ට. මාත් විතර කොල්ල කාලේ. ගිහිල්ලා ඒ කාලේ අද වගේ ඇඳුන්නේ නෑනේ. ඒතකොට දැන් ළමයි යන්නේ කොයි වෙලාවටද? ටිකක් වේලාසනින් යන්නේ. අම්මලා නාන වෙලාවට යන්නේ ඇයි? බනිනවා මේක බොර කරනවනේ කියලා. වැව බොර කරනවනේ කියලා බනිනවා. මේ ළමයි සෙල්ලම් කරන් ටිකක් වේලාසනින් යන්නේ. දැන් තරුණ කොල්ලෝ ටික ගිහිල්ලා ඔක්කොම ඇඳුම් ටික කරලා ගොඩ කරා. ගොඩ ගාලා බෙල්ලා හෙලිවැල්ලේ වතුරට පැන්නා. පැනලා දැන් සෙල්ලම. දැන් වතුර යට යනවා සෙල්ලම් කරනවා. ඔහොම සෙල්ලම් කර කර හිටියා. මෙයා මොකද කරන්නේ? විහිළුවට කරේ. මීට වතුර යටින් ගිහලා එක තැනකින් ගොඩ වෙලා දැන් ළමයි ගොඩයිනේ. අර ඔක්කොම ඇඳුම් ටික අරගෙන ගිහලා ගස්බිනේක දාලා මෙයා ඇඳුම් බැඳගෙන මෙයා යන්න ගියා. ඊට පස්සේ අම්මලා දැන් වෙලාවට එනවා. එනකොට එක ළමයෙක් දැක්ක අම්මලා එනවා. දුවගෙන ගිය ඇඳුම් තියෙන තැනට ඇඳුම් නැහැ. ආයෙත් ඇවිල්ලා වතුරට පැන්නා. හවස් රෑ වෙනකන් ළමයි යාට මෙයාට වතුරේ හිටියා. ගොඩ වෙන්න විදියක් නැහැ. ආන්ගේ සෙල්ලමට කරපු පාපෙට අද ඇඳුම් නැහැ කිව්වා. එදා මං සෙල්ලමට කළේ නපුරු සිතින් කරා නම් මට හිතා ගන්න බෑ කිව්වා. ඊට පස්සේ කියනවා ඔබ දැන් පින්පව් කියන කතාවක් ගැන මේ කරන්නේ. පිනේ තියෙන සැප විපාක, පවේ තියෙන දුක් විපාක කියලා කියනවා. දැන් මම ඔක කොහොමද විශ්වාස කරන්නේ? දැන් ඔක කොහොමද මම විශ්වාස කරන්නේ? කවුද මට ඔක විශ්වාස කරවන්නේ? කිව්වා හරි. පින ගැන පව ගැන අහලා හරි විශ්වාස කරන්න. දැකලා හරි විශ්වාස කරන්න. නැත්තම් සත්පුරුෂයෝ එහෙමයි කියන්නේ. මේ බුද්ධිමත් කෙනෙක් එහෙම කරනවා කිව්වා. මට ඒක හරියන්නේ නැහැ. මං S2කට දැක්කොත් විතරක් විශ්වාස කරන්න. ඒක හරි. එන ඕක ප්‍රතිඥාවක් කරගන්න කිව්වා. S2කට දැක්කොත් විශ්වාස කරනවා කියන ප්‍රතිඥාවක් කරගන්න. එහෙමනම් නහවල් කන්දේ කප්පිනච්චා කියන ප්‍රදේශයේ කප්පින කියලා රහතන් වහන්සේ නමක් කියනවා. උන්වහන්සේ ගැන හරි ප්‍රසිද්ධියක් තියෙනවා. කොහොමද? දෙවියන්, යක්ෂයන්, භූතයන්, බ්‍රහ්මයන් අතර පවා හරි ලස්සන කතා බහක් තියෙනවා. උන්වහන්සේ සුන්දර දහමක් දේශනා කරනවා. නිවුණු සිත් ඇති, සාන්ත සිත් ඇති රහතන් වහන්සේ නම. පුදුම ගුණගරුකයි කියලා කන්දෙන් කන්දට මේ යක්ෂයෝ, භූතයෝ, ඒ වගේම දෙවිවරු ගුණ කතා විවි යනවා. හැබැයි මනුස්ස ලෝකෙ මිනිස්සු ඒක දන්නේ නැහැ. මනුස්ස ලෝකෙ මිනිස්සුන්ට එහෙම පේන්නේ නැහැ. අර අමනුස්ස ලෝකයේ අතර ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා. එම්බඳු රහතන් වහන්සේට කැමති තරම් රෙදි පූජා කරලා, සිවුරු පූජා කරලා මට පින් අනුමෝදන් කරන්න. වැඩි ඕනේ සිවුරු දෙකක් පූජා කරන්න. සිවුරක් හරි පූජා කරලා පින් අනුමෝදන් කරන්න. එහෙනම් මං එදාට රෙදි වලින් සැරසිලා ඉන්නවා පෙනේවි. හරි. මම ඒක බලන්න එහෙනම් කියලා. මෙයා මොකද කරන්නේ? රෑ සිද්ධිය වෙන්නේ. දැන් රෑනේ මේ අමනුෂ්‍යය බලන්න ගියේ. ඒක දැන් මං යනවා කියලා යන්න දුන්නේ. නෑ නෑ දැන් යන්න එපා. දැන් එක්ක සැතපෙල ඇති නැත්නම් ධර්ම දේශනා කරනවා ඇති දෙවියන්ට. නැත්නම් භාවනාව ඇති. දැන් යන්නේ සුදුසු නෑ. හිට උදේ යන්න කිව්වා. ඔන්න දැන් රයිතුමා මොකද කරන්නේ? උදේම නැගිටලා හිස් හොදගෙන, මූණ හොදගෙන පිටත් වුණා ගමන. පිටත් වෙලා රයිතුමා ඒ ගමන ගියා. ගිහිල්ලා අරහතන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා දැන් පිළිසංගල 8ක්. ඒ කියන්නේ දෙපළ සිවුරු නැත්නම් සිවුරු කට්ටල 8ක් පූජා කරන්න ලෑස්ති වෙනකොට කියනවා රජතුමනි අම්බසක්කර රජු නේද කියලා ඇහුවා.
එහෙමයි කිව්වා. ඔබ මේ වගේ දෙයක් කරන්නේ කොමකටද කියලා. ඔබ කලින් හරියට පව්කම් කරපු කෙනෙක් නේ. ඔබ භික්ෂූන්ගේ පාත්‍ර අරගෙන පොළවේ ගැහුවානේ. දැන් භික්ෂූන්ට කියනවා පාත්‍ර ස්වාමීනි පින්ද පාත්‍රද වැඩි. එහෙමයි පින්වත් රජතුමනි කියලා. දෙන්න දානි කියලා දානි දෙන්නම් කියලා පාත්‍රය අතර නිකන් කණ්ඩනේ කියලා පොළවේ ගලා හිනා විදුණා. ඒතර පිටිපස්සෙන් ගිහලා හිමීට සංගල සිවුරෙන් ඉරනවා ජරස් කාලා. දැන් හිලුවෙන් ඵලයන් ඉඳලා කියලා. එතකොට අන්ධ මිනිස්සයාගේ කන වැරල්ලා ගන්න දෙන්න මම පාරේ පෙන්නන්න කියලා එකපාරේ කරගෙන විසි කරනවා. අර මිනිස්සයා වැට උඩ බඩ ගන්නවා. ඒ වගේ මහා අමුතු විදිය පව්කම් කරපු කෙනෙක් නෙවෙයි කියනවා. දැන් මේ විදිහට පින් කරන්න කියලා මොකද හේතුව කියලා අහනවා. ස්වාමීන් වහන්සේ කියපු දේවල් මං කළා. ඇත්ත තමයි. හැබැයි මං ඒව කරේ විහිළුවට කරනවා කියලා. මන්නේ 아무තු කවටකමක් තියෙන හිතක් මට තිබුණේ. හැබැයි මම විහිළුවට කරපු දේවල් උනොත් පව් රැස් වෙනවා කියලා දැක්ක ඇස් දෙකට. එහෙම කෙනෙක් මට මුණ ගැහුණා. දැන් මට ඕනේ මේ පුණ්‍ය විපාකය බලා ගන්නට කිව්වා. ස්වාමීනි මේ පිළි නැත්තම් සිවුරු පිළිගත්තා. අර ප්‍රේතයාට මේ පින වේවා කියලා අනුමෝදන් කළා. එතකොට අර කියන අයතන්ට පැමුණා. පැමුණුනේ නිකන් නෙවෙයි. හිතා ගන්න බැරි විදිහේ කසීසලු පරාදෝ දිවේ මේ සලු වලින් සැරසිලා අර නිර්වස්ත්‍ර හිටපු කෙනා වස්ත්‍ර වලින් සැරසිලා බොහෝ වස්ත්‍ර ඇතිව පිනීටිය රජු ඉස්සරහා. එතකොට රජතුමාට හිතා ගන්න බැරිව ගියා. රජතුමාට එකපාරට වන්දනා අද්දක එකතු වුණා. එකතු වෙලා කියනවා එම්බා දෙවිය ඔබ මට අනුකම්පාවෙන්මයි මේ දේවල් කෙරෙව්වේ. මට දැන් හිතා ගන්න බෑ මේ ආශ්චර්යය. මට මේ පුණ්‍ය ආශ්චර්ය පුණ්‍ය ආශිර්වාද හිතා ගන්න බෑ කිව්වා. ඔබට මෙච්චර සැප සම්පත් ලැබුණාද? මේ කරපු පිනේ මං සුළු පිනක් කළේ කිව්වා. දැන් මට නොදෙන්න බැරි දෙයක් නෑ. මං හොඳට දැන් දන් දෙනවා. ඒ නිසා ඔබ දැන් මට ආවාද කළා මම යහපතේ පිහිටුවා. දිගට මට ඒක කරන්න කිව්වා. රජතුමනි ඔබ යහපතේ පිහිටියොත් පන්සිල් රැක්කොත් දන් දුන්නොත් භික්ෂු සංඝයාට ගෞරවයෙන් හිටියොත් තිසරණේ සමාදන් වුණොත් එදා එතකම් මං ඉන්නවා. හැබැයි ඕවා බැහැර වුණොත් මං ආයෙ ඉන්නේ නැහැ කිව්වා. එන ඉෂ්ට දේවතාවෝ රැඳෙන්න කාරණයක් තමයි මොකද්ද? සිල්වත්භාවය, දන් දෙන හැකියාව, යහපතේ නියැලීම. ඉෂ්ට දේවතාවෝ රූප වාතයලා යන හේතුව තමයි අනිත් පැත්තට කටයුතු කරන එක. ඒතර බලන්න පොන්න ඊට පස්සේ කිව්වා දැන් කිව්වා ඔබ මගේ ගුරුවරයා වෙන්න කිව්වා. ඊට පස්සේ මෙන්දී කිව්වා දැන් අපි දෙන්න මොන ගැහුනේ රජතුමනි එක කාරණයකට. කවුරු නිසාද? අර උල උඩොන්න මිනිහා නිසා, මිනිස්සයා නිසා. එයා නිදහස් කරන්න රජතුමනි කිව්වා. එයා විතරක් නෙමෙයි අනිත් එක්කනත් නිදහස් කරන්න ගෑනු කෙනාගේ මිනිස්සයා එයාත් නිදහස් කරන්න කිව්වා. හරි නිදහස් කරන්න කිව්වා. රජතුමා රාජසභාවට ගිහිල්ලා අනික් අයටත් දන්ලා ඒ දෙන්නම නිදහස් කළා. නිදහස් කළාට බෙහෙත් කෙරුවා කාටද? උල උඩුන්න කෙනාට. බෙහෙත් කරවලා ඊට පස්සේ කියනවා දැන් මං කරගත්තු පව් තියෙනවනේ. ඒ වලින් නිදහස් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ කියනවා රහතන් වහන්සේගෙන් අහන්න කියනවා. ගිහලා රහතන් වහන්සේගෙන් අහනවා කප්පිනක මහ රහතන් වහන්සේගෙන් අහනවා. කොහොමද මේ පව් වලින් නිදහස් වෙන්නේ? පව් වලින් විපාක නොවි ඊළඟ ජීවිතේ සැපවත් වෙන්නේ කොහොමද කියලා. හොඳට දම්පැම් පුදන්න. එතකොට ඔය පව යට යනවා පින ඉස්මතු වෙනවා. සිල්වත් වෙන්න. එතකොට පින ඉස්මතු වෙනවා පව යට යනවා. ඉතින් ඊළඟ ජීවිතේ සුගතිය යන්න පුළුවන් කියලා. ඒතරෝක ආයත් හැබැයි දුගතියක ඉන්න පුළුවන් පින අඩු වෙච්ච ගම අරක ඉස්මතු වෙලා. ආයත් දුගතියක යන්න පුළුවන්. ඊට පස්සේ මේක සම්පූර්ණ නිදහස් වීමක් නේද තියෙනවා කිව්වා. ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න ඕනේ. හොඳට සමත විදර්ශනා භාවනා කරන්න. සමතේ විදර්ශනාවේ හිත හසුරවන්න ඕනේ. ධර්ම මාර්ගය වඩන්න මගපල් ලබන්න. එදාට නම් හරි කිව්වා. එතකොට මේ රජතුමා අඹදරුවන් සහිතව තිසරණේ සමාදන් වුණා. ධර්මී ප්‍රගුණ කළා. පින්වත්නි ඇවැත්නි රජතුමා සුළු කලයි ඒ විදිහට කටයුතු කරද්දී බණ අහද්දී සෝතාපන්න ඵලෙ පීඨියා. අර උල උඩ ඉන්න කෙනා ඒ මොහොතේ මැරුණා නම් උල උඩ ඉන්න වෙලාවේ මැරුණා කොහෙද යන්න හිටියේ? නිරේ යන්න හිටියේ. එම්බඳු කෙනෙක් රහතන් වහන්සේ ගාව බණ අහලා පැවිදි වුණා. පැවිදි වෙලා කාලයක් ගෙවෙනකොට
ධර්ම මාර්ගය පුරුදු කරගෙන අරහත්ත්වේ සාක්ෂාත් කළා. ඒ නිසා හොඳට සදහම් මඟ ගැන විශ්වාසය ඇති කරගන්න. පින ගැන විශ්වාසය ඇති කරගන්න. පාපය ගැන බිය උපදව ගන්න. පාපයෙන් වෙන් වෙලා පුණ්‍ය තීර්ථයේ ගමන් කරමින් පුණ්‍යාශිර්වාදයේද ලැබමින් හොඳට ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරගෙන සසර දුක නිදහසීමේ දුර්ලභ වාසනාව උදා කරගන්නට ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්නට හැම දිනකට වාසනාව උදා වෙත්වා.